ආයුබෝවන් දයාබර ආදරණීය හිතවතුනි විශේෂයෙන්ම සුපුරුදු පරිදි අදත් ඔබේ ආලින්දයට ජනමණ්ඩල වැඩසටහනත් සමගිනුයි අප ඔබ සමග සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම වෙනදා වගේම සාකච්ඡාවට බඳුන් කරන මාතෘකා අතරේ අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්න විශේෂ මාතෘකාවක් කරගන්නවා මිරිදිය දීවර කර්මාන්තය විශේෂයෙන්ම මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව මිරිදිය දීවරයන් පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් අදත් අපේ මැදිරියට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම පිළිගන්නවා මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතු වෙන මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රේමලතා මහත්මිය ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේම මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳ වැඩසටහනට අද දවසේ අපත් සමග අත්දැක වැඩ ගන්න කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සංසදයේ අජිත් රූපසිංහ මහතා එදාමත් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් ඔබතුමන්. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අද දවසේ මේ වැඩසටහනට අපත් සමග සම්බන්ධ වෙනවා පොළොන්නරුව මිරිදිය දීවර සංවිධානයේ මනෝජ් සිල්වා මහතා ආයුබෝවන් ඔබතුමන්. ඔව් මුලින්ම මම ප්‍රේමලතා මහත්මියට මගේ ප්‍රශ්නය යොමු කරනවා මොකක්ද ඔබතුමිය මොන වගේ භූමිකාවක්ද මේ මිරිදිය දීවර කර්මාන්තය වෙනුවෙන් කරන්නේ මොන වගේ වැඩසටහනක්ද ඔබේ සංවිධානයෙන් මේ මිරිදිය කර්මාන්තය නගා සිටුවන්න කරන්නේ ඒ වගේම මොන වගේ තත්ත්වයක්ද ඔබේ ප්‍රදේශයේ මිරිදිය දීවර කර්මාන්තයට දීලා තියෙන වැදගත්කම මොනවද මොන වගේ වැදගත්කමක්ද ඔබේ ප්‍රදේශයේ මිරිදිය දීවර කර්මාන්තයට තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඌරෙලස කාන්තා සංවිධානයේ නියෝජනය කරනවා. ඇත්තටම ඌරෙලස කාන්තා සංවිධානය කාන්තාවන් මූලික කරගෙන ඔවුන්ගේ සමාජීය හා ආර්ථික සංවර්ධනය ගොඩනැගීම තමයි මූලික තේමාව. ඒ අර්ථයේ විශේෂයෙන්ම පාරිසරික කෘෂි කර්මාන්තයේ වෙත යොමු වෙලා කොහොමද අපේ දේශීය බීජ ආරක්ෂා කරගන්න කියන කාරණය ගැන අපි දැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම අපි අපේ ප්‍රදේශයේ තියෙන මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව කතා කරනවා නම් ඇත්තටම මිරිදිය දීවර කර්මාන්තය කියන්නේ ඇත්තටම රට අභ්‍යන්තරයේ තියෙන ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල පිටවල තියෙන්නේ වැව්. එතකොට හඳපානාගල ජලාශය අපිට ආසන්නයේම තියෙන වැව. අපි මේ වැවේ මිරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන පිරිසක් ඉන්නවා ඇත්තටම. වැව මුලින්ම අපි අතටම වැවක් නිර්මාණය කරන්නේ විවගා කිරීම සඳහායි. පසු කාලිනව මේකෙදී දීවර කර්මාන්තයත් මේකේ කරගෙන යනවා. ඉතින් අපි දන්නවා අපේ රටේ දීවර කියන්නේ වැව් විශාල වැව් පද්ධතියක් වෙනවා. ඒ පද්ධතිය තුළ වැව් 12000ක් විතර තියෙනවා. ඉතින් එතනදී ඒ 12000ට ගැටෙන වැවක් හැටියට තමයි මම හඳපානාගල ජලාශය හඳුන්වන්නේ. එතෙන්දී මේ හඳපානාගල ජලාශය ඇත්තටම මුල් කාලේදී අපි ජලාශයක් නෙමෙයි ඇත්තට මේක හඳපානාගල වැව කියලා අපි හඳුන්වන්නේ. ඒ වැව තියෙන කාලේදී ඇත්තටම අපිට වැවේ තිබුණ මාළු අපිට ආසන්න ගම්වල ඉන්න ප්‍රජාවට පරිභෝජනය සඳහා ගන්න අවස්ථාව තිබුණත් පසු කාලීනව ඇත්තටම මේ අවස්ථාව අපිට ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඒක වැවේ තියෙන මාළු ටික නගරයට යන ක්‍රමවේදයක් තමයි හඳපානාගල ජලාශය තුල දකින්න ලැබෙන්නේ. නමුත් අපි කියනවා මිරිදිය දීවර කර්මාන්තය අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට විශාල දායකත්වයක් සපයනවා. ඉතින් ඒ නිසා මේ දීවර කර්මාන්තය තුල පොඩි පොඩි ගැටලු පවතිනවා. මේවා කොහොමද විසඳාගෙන මේ ඒ ප්‍රදේශයේ ඒ ජනතාවගේ ඒ පෝෂණය නගා සිටීම සඳහා මෙම බැව භාවිත ජලාශය භාවිතා කරන්නේ කොහොමද? ඒ සඳහා තියෙන බාධක කොහොමද සමනය කරගෙන මේක ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ අපිට වැදගත් වෙනවා මෙතනදී. ඔව් මම හිතන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව ඒ අදහස් තුලින් අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලිතාවයක් ඇති වෙන්නේ නැති. ඉතින් මම යොමු වෙනවා අජිත් මහත්මයා කොහොමද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබේ සංවිධානයේ මේ මිරිදිය දීවරයන් වෙනුවෙන් කරන කටයුත්ත ඒ වගේම මොන වගේ වැඩසටහන්ද ඔබ සංවිධානයෙන් කරන්නේ? ඒ වගේම අපි දැනගන්න කැමතියි මේ මිරිදිය දීවර කර්මාන්තයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට කොහොමද වැඩගත් කියන්නේ? හොඳයි. ලක්ෂණ මහත්මයා පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරයට සහ එහි නායකත්වයට කුමාර
සහෝදරයාට මුලින්ම මේ හඬක් නැති මිනිසුන් හඬක් වෙන්නට ඒ කියන්නේ සමාජයෙන් අයින් කරලා නොසලකා හැරපු කණ්ඩායමකට ප්‍රජාවකට ශක්තිය දෙන්න ජාතික දීවර සහගත ව්‍යාපාරය ආරම්භ කරලා මේ වාගේ සමාජීය කතිකාවත් ආරම්භ කරන්න වසර ගණනාවක් තිස්සේ කටයුතු කිරීම සම්බන්ධව දිස්ත්‍රික්ක ලංකාවේ දිස්ත්‍රික්ක 19ක් පුරාම වගේ ප්‍රදේශයක වපසරියක වැඩ කරමින් මේ ජනතාව නගා සිටවන්න ගන්න උත්සාහය පිළිබඳව මම ප්‍රවේශ වෙන්න මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රජා සහයෝගිත සංසදීය සම්බන්ධිකාරක තමයි ඔබතුමා හඳුන්වා දුන්නා වගේම ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ වැව් බැඳි රාජ්‍යයේ එක කොටසක්. එතකොට ඇත්තටම අපේ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත කෙළවරේ අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම් වන කොටසක පොල්පිටිගම තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශයේ විශාල වශයෙන් වැව් තියෙනවා. දැන් මේ මොනරාගල සහෝදරිය කිව්වා වගේ ජලාශය ගැන අපේ තියෙනවා මහා වාරි මාර්ග, එතකොට සුළු වාරි මාර්ග, විශේෂයෙන් අපේ ප්‍රදේශයේ තියෙනවා ශ්‍රී ලාංකික වාරි ශිෂ්ටාචාරයේ හදවත වාගේ පුදුම තාක්ෂණයක් ඇති කරගත්තු එල්ලංගා පද්ධතිය. එතකොට මේ එල්ලංගා පද්ධති තුල ඇත්තටම ක්‍රියාකාරීත්වය උනේ කුඹුරු ගොවිත වී ගොවිතැනනේ. එතකොට වර්තමානයේ වෙනකොට ඔබ ඇහුවා වාගේ දීවර කර්මාන්තයට කොහොමද මේ වැදගත් වෙලා තියෙන්නේ කියන කාරණා. ඊට කලින් මම පොඩි එකතු කිරීමක් කරන්නම් මෙතන. ඇත්තටම දීවර කර්මාන්තයේ ආරම්භ වෙන්නේ මහමුහුදෙන් නෙවෙයි. ඉතිහාසයේ දිහා බලද්දී මහමුහුදෙන් නෙවෙයි ආරම්භ වුනේ ගොඩබිම් ජලාශ වලින් තමයි. මොකද වැව් මුලදී තිබ්බේ නැති වුණාට ගංගා ඇලදොල මේවා තිබුණා. ඒ වගේම තමයි මේ දීවර මේ කටයුතු ආරම්භ වුණේ. මිනිසා ශිෂ්ටාචාරගත වුණේ ඉස්සර වෙලා ගංගා ද්‍රෝණිය ආශ්‍රිතවනේ. එහෙම ඇවිල්ලා තමයි මහමුහුදේ දක්වා ගියේ. ඒක නිසා දිගු ඉතිහාසයක් තියෙනවා මිරිදිය දීවර කටයුතු වල. හැබැයි මිරිදිය දීවර කර්මාන්තයක් දක්වා මේක ආවේ පසු කාලීනව තමයි. ඉතින් ඒ ආපු මුල්ම කාලේ ආපු ප්‍රදේශයක් තමයි අපේ ප්‍රදේශය. ගොවිතැනට මූලිකත්වයේ දුන්නට මේ පොත්පත්වල පවා සඳහන් වෙලා තියෙනවා අවුරුද්දේ වැව් හිඳෙන කාලෙට ගමේම අය එකතු වෙලා මාළු අල්ලලා ගමේ බෙදාගෙන යන්නේ වාගේ වැඩපිළිවෙලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඇත්තටම දීවර කටයුතු යම් තාක් දුරකට කෙරෙනවා. හැබැයි දීවර කර්මාන්තයක් දක්වා ගිහිල්ලා තියෙනවද කියන කාරණේ තමයි ප්‍රශ්න සහගත. මොකද මේ මිනිසුන් උත්සාහ ගන්නවා ඇත්තටම මේක ලක්ෂර මහත්තයා රටේ අපේ රටේ ගත්තාම ප්‍රෝටීන් ඌනතාවය ගොඩක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට ආහාර ස්වාරීත්වයක් ගැන අපි කතා කරනවා නේද? එතකොට ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන්ම ලාභදායක විදිහට පහසුවෙන්ම ගන්න පුළුවන් ප්‍රෝටීන් ආහාරය තමයි මිරිදිය මාළු. ඉතින් ඒක නිසා අපේ ප්‍රදේශයේ දැන් මායිලිය මහ වැව, හක්වට්නා ජලාශය, සියඹලංගම වැව, මැදියාව වැව ආදී වශයෙන් ආශ්‍රිතව දීවර කටයුතු කෙරෙනවා. ඒ වගේම අපේ එල්ලංගා පද්ධති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මේ මෑතකදීත් අපි මේ නැප්සෝ ආයතනයත් HI ආයතනයත් එක්ක අනුග්‍රහයෙන් එල්ලංගා පද්ධතියක් අක්‍රිය වෙච්ච එල්ලංගා පද්ධතියකට පණ දෙන්න
පුළුවන් වුණා මකුල්පොත 15 සංරක්ෂණයත් එක්ක. ඉතින් ඒ ජනතාවගේ ස්තුතියත් එක්ක තමයි මම මේ වෙලාව කතා කරන්නේ. මේ ඉතින් ඒවත් තුල යම් ප්‍රමාණයකට මිරිදිය දීවර කටයුතු සිද්ධ වෙනවා. ඇත්තටම අපේ ප්‍රදේශය ගත්තාම කාලීන ජලාශ තමයි වැඩි. ඔය එල්ලංගා පද්ධති කියන්නේ කාලීන ජලාශ. එතකොට සුළු මහාවාරි මාර්ග තියෙනවා ඒ වගේ දීර්ඝකාලීන වශයෙන් මේ ජල මූලාශ්‍ර ලැබුණාට අවුරුද්ද පුරාම ජලයේ තිබුණාට ඇත්තටම දීවර කර්මාන්තයේ යම් තාක් දුරකට ක්‍රියාත්මක වෙනවා. නමුත් ගැටලු සහගතව තමයි මේක යන්නේ. ඒක පසුව අපි සාකච්ඡා කරමු. ඉතින් ඒ නිසා හැබැයි දීවර කර්මාන්තයේ තුලින් මම ඒකට දීවර කර්මාන්තයක් කියලාම කියන්නම්. දීවර කර්මාන්තයේ තුලින් ජීවනෝපාය සලස ගන්න මිනිස්සු විශාල වශයෙන් ඉන්නවා. හරි. එතකොට අපේ ප්‍රදේශය සුවිශේෂීව දායක වෙනවා මිරිදිය දීවර කර්මාන්තයේ සඳහා. මම හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින මිරිදිය දීවරයන් වෙනුවෙන් සිදු කරන ඒ සමාජ මෙහෙවර අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි වෙන්නේ නැති. ඊළඟට මම යොමු වෙනවා පොළොන්නරුව මිරිදිය සංවිධානයට. අත වශයෙන්ම මේ සංවිධානයේ නමම මිරිදිය සංවිධානය. එතකොට මොකද්ද මේ පොළොන්නරුව දීවරයන් වෙනුවෙන් මිරිදිය දීවරයන් එකතු කරගෙන මේ කරගෙන යන සමාජ ව්‍යාපාරය මොකද්ද? ඒ වගේම මේ අපිට කියන්න කොහොමද මිරිදිය දීවර කර්මාන්තයේ පොළොන්නරුවට අදාළ වෙන්නේ? ඇත්තටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තා මිරිදිය සංවිධානය තමයි ඔබ කිව්වා වගේ අපේ සංවිධානය. ඉතින් ඒක ජාතික දීවර සාහිත්‍යයේ හර්මන් කුමාර මහතාගේ වැඩසටහනේ කොටසක් විදිහට තමයි අපි පොළොන්නරුවේ මිරිදිය නමින් මිරිදිය සංවිධානය කියලා බිහි වෙලා තියෙන්නේ. ඒ ඇත්තටම අජිත් මහත්මයා ස්තුති කරා වගේ මමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම මේ සංවිධාන ගත කරලා මේ රට අභ්‍යන්තරයේ පොළොන්නරුව වගේ ප්‍රදේශවලත් කුඩා දීවරයට හඩක් නගන්න අවස්ථාවක් ලැබලා දීලා තියෙන එක ගැන. ඉතින් මිරිදිය සංවිධානය ගත්තාම විශේෂයෙන්ම වැව් ආශ්‍රිත ගම්මාන මූලික කරගෙන තමයි අපේ සංවිධානයේ සමාජ සේවා කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ විවිධ තල ඔස්සේ. ඒකෙදි අපේ ඒ ගම්මානවල විශේෂයෙන්ම මිරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන දීවර මූලික වෙලා ඉන්නවා. ඒ වගේම සුළු ගොවිතැන කරන, ඒ වගේම විවිධ පොළේ රස්සා කරන, ඒ වගේ විවිධ පිරිස් එක්ක අපි සංවිධානයක් විදිහට පත් වෙලා ඉන්නවා. ඉතින් වැව් ආශ්‍රිත මේ මිරිදිය දීවර කර්මාන්තය ගැන කතා කරලා පොළොන්නරුව තුල විවිධාකාරයේ වූ ජල සම්පත් තියෙනවා. ඇත්තටම වියලි කලාපයක් ලෙස හැඳින්වුවත් රජ යුගයේ සිට ඒ ජල කළමනාකාරීත්වය පිළිබඳව ලෝකෙටම ආදර්ශයක් දුන්න ප්‍රදේශයක් තමයි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කය හා අම්බාදුව දිස්ත්‍රික්කය හඳුන්වන්නේ. ඉතින් මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජ කාලය තුල බිහි වෙච්ච වැව් විශාල වැව් පවතිනවා. ඒ වගේම විවිධ ගම්මාන ආශ්‍රිතව බිහි වෙච්ච කුඩා වැව් තියෙනවා. ඒ වගේම ඇලවල් අමුණු කියන ඒ ජල සංස්කෘතියක් පවතිනවා. ඒ වගේම ස්වභාවික ගංගාවක් වන මහවැලි ගංගාව ආශ්‍රිතව අතු ගංගා සහ ඒ ආශ්‍රිතව පවතින ඒ ජලාශවල මේ කියන සියලුම ජලාශයන් වල දීවර රස්සාවේ යෙදෙන විවිධාකාරයේ යෙදෙන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මේක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල ගත්තාම විශේෂයෙන්ම අපිට හඳුන්වන්න පුළුවන් මිරිදිය දීවර කර්මාන්තයේ විශේෂ පැතිකඩ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මිරිදිය දීවර කර්මාන්තයෙන්ම ජීවත් වෙන පවුල් රසක් තියෙනවා. වෙන වෘත්තියක් නැහැ. වෙන එයාලා වෙන දෙයකට යොමු වෙන්නේ නැහැ. ඒ තරම් සම්පතක් අපිට තියෙනවා. පවුලක් ගම්මාන පිටින්ම පවුල් පිටින් රැකෙන්න පුළුවන් සම්පත් තියෙන මත්ස්‍ය සම්පත් තියෙන වැව් අපිට තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඒ වගේම සුළු වශයෙන් දීවර කර්මාන්තයේ යෙදෙන වෙනත් රැකියාවන් කරන ගමන් යෙදෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් අපිට හඳුන්වන්න පුළුවන් තවත් කාරණාවක් තියෙනවා. මේ දීවර කර්මාන්තයේ ඍජුව යෙදෙන කාන්තාවෝ අපිට ඉන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා. ඒ කාන්තාවන් තමන්ගේ පවුලට ශක්තියක් වෙන්න නැත්නම් ප්‍රධාන ජීවිකාවක් විදියට ඒ කර්මාන්තය වැවට ඔරුව පැදගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ඒ වෘත්තියේ කෙලින්ම යෙදිලා ඒක තමන්ගේ ප්‍රධාන රැකියාවක් විදියට කරන පිරිසක් අපිට අඳුරගන්න පුළුවන් සහ විශාල විදියට ඒකට යෙදලා තියෙනවා. ඒ වගේම පසු අස්වන්නක් විදියට කරවල තාක්ෂණය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපිට මේ මිරිදිය දීවර කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙනවා. මොකද විශාල විදියට මත්ස්‍ය අහුවෙන කාලෙදී එයාලා ඒ කරවල කර්මාන්තයෙන් ඒ පසුවස්වන තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ ක්‍රම ඔස්සේ මේ මිරිදිය දීවර වෘත්තිය එහෙම නැත්නම් මිරිදිය දීවර කර්මාන්තය පොළොන්නරුව පුරා මේ වැව් වාසිකව ඒක රාශි වෙලා ගොඩ නැගිලා තියෙනවා. ඉතින් මේකෙදි රටක් විදියට ගත්තාම ලංකාවක් විදියට ගත්තාම මේ පොළොන්නරුව අවටේ තියෙන ජල සම්පත් වල හරියට කළමනාකාරීත්වයක් ඇතුව මේ මත්ස්‍ය කර්මාන්තයෙන් දීවර කර්මාන්තය කරොත් දැනට ගෙවන එක තවත් සම්වර්ධනය වුණොත් මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය කියන එක ඒ වගේම වසවිස නැති රසායනික ද්‍රව්‍ය නැති හොඳ ප්‍රෝටීන් අවශ්‍යතාවයන් සපුරන මත්ස්‍ය වෙළඳපොළක් මත්ස්‍යයෙන් වෙළඳපොළට අපයන්ද මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටම හැකියාව තියෙන. ඉතින් අපි මම හිතන්නේ අපි පසුව කතා කරමු ඒකත් එක්ක බැඳිලා තියෙන තවත් ගැටලු. එතකොට දැනට පත් වෙලා තියෙන ඉරණම. එතකොට ඒක අපි සංවර්ධනය කරගන්න ඕනේ කොහොමද? ඒ වගේ කියන කාරණා අපි පසුව කතා කරමු. අජිත් මහත්මයා මම කැමතියි දැනගන්න කුරුණෑගල ප්‍රදේශයේ පවතින මේ මිරිදිය දීවරයන්ගේ ගැටලු. ඔව්. සර් මහත්තයා මේ දැන් මම මුලදී කිව්වා දීවර කර්මාන්තයක් විදිහට මේක නගා සිටවන්න තියෙන බාධා තියෙනවා. මම ඒක ඉස්සෙල්ලා බාධා කියලා කිව්වට කුරුණෑගල දිස්ත්‍රික්කයට සීමා වෙච්ච ගැටලුත් තියෙනවා. හැබැයි පොදුවේ ගත්තාම මිරිදිය දීවර කර්මාන්තයන් ලෙස ඉහළට ගන්න විශාල බාධා රාශියක් තියෙනවා. පොදුවේ මම කතා කරනවා දැන් විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැන කතා කරන්නකො. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකක් තමයි කාලීන ජලාශ තියෙනවා. දැන් මේ ඒක ගොවි දීවර දෙගොල්ලන් තියෙනවා මේ ප්‍රශ්නේ. මේ අපේ ලංකාව ගත්තාම වැව් 12000 14000 අතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනුරාධපුර පොළොන්නරුව වගේම මේ වැව් බැඳි රාජ්‍ය කියලා මම මුලදී කිව්වේ අපේ ඉන්න ප්‍රදේශයේ විශාල වශයෙන් ඒ අර කාලීන ජලාශය තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ කාලීන ජලාශවල ජල මූලාශ්‍ර මේ වෙනකොට විනාශ වෙලා. ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙලා තියෙනවා. ඒ කරලා ඒ කුඩා වැව් එල්ලංගා පද්ධති දැන් අර මනෝජ් සහෝදරයා කිව්වා වාගේ රාජ්‍ය යුගයේ ඉඳලානේ නේද අපේ ඉතිහාසය ගත්තාම වැවුනේ අපේ හදවත. එතකොට මේ අපේ ජන ජීවිතයේ මුල්ම පුරුක තමයි වැව. එතකොට මේ දැන් අර එල්ලංගා පද්ධති ඒ කුඩා වැව් 140කට 50කට වැඩි ප්‍රමාණයක් ගොඩ වෙලා තියෙනවා. එතකොට ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙලා මිනිස් ක්‍රියාකාරකම් තමයි පරිසර විනාශය ඒවා මේවා ඊට පස්සේ ඒකට එන ඇල මේ ස්වභාවික ඇල වේලි ඒවා ගොඩ කරලා ඒ වාගේ විනාශකාරී දේවල් නිසා අංක 1 ඒ කුඩා වැව් ගොඩවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන එක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට තමයි මේ පොදුවේ ගත්තාම මේ අපේ මිරිදිය දීවර කර්මාන්තයට දිය යුතු සැබෑ තැන ලැබිලා නැහැ. හරි ඒකට ඒ අනුග්‍රහයක් ලැබිලා නැහැ. අනුග්‍රහය ඔය ආයතන තියෙනවා. වෙනම අමාත්‍යාංශිකුත් තියෙනවා. හැබැයි ඒ තිබුණට අර අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ මේක කර්මාන්තයන් ලෙස හොඳට නගා සිටවන්න පුළුවන් නේ. එතෙන්ද අවධානය යොමු වෙලා මදි. අවධානය යොමු වෙලා නැහැ කියලා නෙවෙයි කියන්නේ මදි. ඊළඟට තමයි මේ විශේෂයෙන් මේ මිරිදිය දීවරයෝ මේ අමාරුවෙන් හරි මේ කරගෙන යන වැඩේට තියෙන තවත් ලොකු ගැටලුවක් තමයි නීති විරෝධී දීවර කටයුතු. ඒ කියන්නේ තහනම් දැල් ආම්පන්න භාවිතා කරනවා. හොරෙන් මාළු අල්ලනවා. හරිද? ඒ කියන්නේ මේ අර මේ වැව් තාවුල්ලේ වටේට නේද? ඔය ගස් එහෙම තියෙනවා හොඳට පරිසර පද්ධතියක් තියෙනවා සමහර ඒ වගේ පරිසර පද්ධතියක් නැහැ.
ඒ වගේ ඇවිල්ලා හොරෙන් ඒවා හොයන්නත් බෑ හොරෙන් මාළු අල්ලනවා. රැයටත් ඇවිල්ලා සමහර විට හොරෙන් මාළු අල්ලනවා. අන්න ඒ වගේ කාරණා තියෙනවා කියලා දීවරේ අපිත් එක්ක කියලා තියෙනවා. ඊළඟට මේ ඔය දැන් ගොවියයි දීවරයයි අතරේ තියෙන ඒකට ගැටුම කියලා කියනකොට සහයෝගිතාවයක් නොමැතිකම. ගොවියා දීවරයා අතර සහයෝගිතාවය. සමහර විට ගොවියා හිතනවා මේ දැන් ඇත්තටම මම ගොවියෙකුගේ පුතෙක්. එතකොට ගොවියා හිතනවා මේ වතුර අපේ. වැව තියෙන්නේ අපිට. හරිද? එතකොට දීවර කටයුතු වලට එතකොට නෙවෙයි මේ වැව තියෙන්නේ කියලා එහෙම අදහසක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ වාගේ මේ ඊළඟට විශාල වශයෙන් අපේ ප්‍රදේශයේ ලක්ෂර මහත්තයා තියෙනවා මේ ආක්‍රමණික මසුන්ගේ තර්ජනය. විශේෂයෙන් දැදුරුවේ ජලාශයේ ඉන්නවා ඒ මත්ස්‍යයාට කියන්නේ දැදුරු නයා කියලා. හරිද? අනිත් මත්ස්‍යයන්ට බෝ වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට අර ටැංකි සුද්දා කියන ඒ මාළු විශේෂත් ගිහිල්ලා තියෙනවා දැන්. මේ ආක්‍රමණික මසුන්ගේ ව්‍යාප්තිය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනික තමයි දැන් මේ නිසා අර මේක පොදු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දීවරයා කියන චරිතය මේ අපි කියමු වෘත්තිය කියලා. දීවරයා කියන වෘත්තියට තියෙන්නේ අඩු සැලකිල්ල සමාජයේ. හරි. එතකොට යාලා ඒක කරන්නේ නිකන් අර සංග වෙලා වාගේ සමාජයට එන්නේ නැතිව වාගේ. ඉතින් ඒකට කතිකාවතක් අවශ්‍ය. අපි ඒක කරලා තියෙන මේ ජාතික දීවර සහායක ජාලය හරහා ඇත්තටම ලොකු ඒ ජනතාවට මේක මේ ලක්ෂර මහත්තයා මේ අවශ්‍ය වෙන්නේ මේක ඇත්තටම දීවර කාර්මිකයෝ දීවර ව්‍යවසායකයෝ විදියට නගා සිටවන්න පුළුවන් නම් අන්න ඒ වාගේ ගැටලු රාශියක් තියෙනවා. ඒක මේ මම හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි අනිත් ඒවාටත් පොදු ඇති. හරි. මම ඊළඟට යමු වෙනවා අපත් සමග අද දවසේ සම්බන්ධ වන ඌවෙල්ලස් කාන්තා සංවිධානයේ ප්‍රේමලතා මහත්මිය මොන වගේ ගැටලුද ඔබේ ප්‍රදේශයේ තියෙන්නේ? ඒ වගේම මොන වගේ ගැටලු වලටද මේ දීවරය මොනද? අජිත් මහත්මයා කියපු කාරණා වලට මම එකද වෙනවා. ඇත්තටම ඒ කියන ගැටලු නවදාගල දිස්ත්‍රික්කයේ තුලත් දකිනවා. ඊට අමතරව ඇත්තටම වැව රක්ෂිත කියන ඒවා අද ගොඩක් වෙලාවට විනාශ වෙලා කියලා තියෙනවා. එතකොට ඒක ඇත්තටම වැවේ ආරක්ෂාවට ගැටලුවක් වෙලා තියෙනවා එක පැත්තකින්. අනිත් එක මේ දීවර කර්මාන්තය කරගෙන යෑමේදී දීවරේ මූල පාඩ ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ දැල් සහ ආපන්න වල මිල ඉහළ. ඒ කියන්නේ ඒවා ගන්න බැරි තරම් මේ වගේ මිල ඉහළ යාමක් දක්වනවා. අනිත් එක තමයි දැන් වැවකට අවශ්‍ය මාළු තැන්පත් කරනෝනේ පොඩි මාළු තැන්පත් කිරීම. එතකොට අවශ්‍ය ප්‍රමාණයෙන් තැන්පත් වෙන්නේ නැහැ අතටම වැවකට. එතකොට ඒ ප්‍රමාණය මදි වැවක. එතකොට මේ වැවේ මාළු අල්ලන අපි කියන්නේ ඔරු කීපයක් තියෙනවා නම් ඒ ඔරු 40 ගණක් තියෙනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය මාළු ප්‍රමාණය ඒ වැවේ නැහැ අතටම. මොකද අර තැන්පත් කරන මාළු ප්‍රමාණය අඩු වෙන නිසා. මේ අනිත් කාරණේ තමයි ඇත්තටම අර මෙතුමා කිව්වා වගේ තංගුස් දැල් භාවිතය. එතකොට තංගුස් දැල් භාවිතය නිසා ඇත්තටම අර කියන කුඩා මාළු වැඩිපුර ප්‍රමාණයක් එකතු වෙන නිසා අර දීවර කර්මාන්තයේ නියලලා ඉන්න අයට අර කුඩා තංගුස් දැල් දාන්නේ ඇත්තටම හොරෙන් තමයි මාළු ඇල්ලීම කරන්නේ. එතකොට අර දීවර කර්මාන්තයේ ඉදිරියේ ඉන්න අයට අල්ලන්න තරම් මාළු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඒ කාර්ය නිසා. ඉතින් මේකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ අනිත් කාරණේ තමයි අතනම දැන් වැව්වල ඉන්නේ පාරම්පරිකව හිටපු තිලාපියා කියන මාළුවා නෙමෙයි. මිඩි කැටලව් මිඩිකල් කියන ඒ අර මේ හයිබ්‍රිඩ් මාළු තමයි ගෙනලා ගන්නෙ. එතකොට හයිබ්‍රිඩ් මාළු ඇත්තටම ඒ ජලාශයේ එහෙම නැත්නම් ඒ වැවේ ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඕන් ඉක්මනට වර්ධනය වෙනවා. ඒ උන්ගේ වර්ධනය සිදු වෙන්නේ ඒ වැවේ ලොකු ප්‍රමාණයක් ගන්නවා. අනිත් පැත්තට අර තිලාපියා කියලා මේ පාරම්පරිකව ඉන්න වැවේ ඉන්න මාළුවට ඉතා සෙමෙන් වර්ධනය වන්නේ. ඒ නිසා මේ ඔවුන්ට එච්චර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර ලොකු මාළු අර කියන
ලොකු මාළු හයිබ්‍රිඩ් මාළු ආක්‍රමණය කරන නිසා ඇත්තටම අර පොඩි මාළුන්ගේ වර්ධනයේ බාල වීමක් ප්‍රමාද වීමක් ඒක අරවා අභිභව ඉස්සරහට එන්නේ නැති එකක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි දැන් අර මාළු අපි හිතනවා දීවර සමිති පිළිහිටවලා ඒ දීවර සමිතිය තුළ තමයි මේ මාළු ඇල්ලීම කරන්නේ. එතකොට මේක තුළ ඇත්තටම මුදලාලිලා කීප දෙනෙක් එකතු වෙලා වෙනද අධිකාරියක් ගොඩනගාගෙන තියෙනවා මේ දීවර කර්මාන්තය තුළ. එතකොට ඔරුවේ මාළු ටික ගොඩ බිමට එනකොටම අර තුන් දෙනා තමයි මේ මාළු මිලදී ගන්නෙ. එතකොට එයාලා මිලදී ගන්නේ අඩු මුදලකට දීවර ඔරුවෙන් ඊට පස්සේ මේවා අලෙවි කරන්නේ අර මුදලාලියා වැඩි මිලකට. එතකොට මේ දීවරයට සාධාරණ මිලක් මාළු වලට ලැබෙන්නේ නැති ගැටලුව තියෙනවා. මම හිතන්නේ මේක මොනරාගල විතරක් නෙමෙයි මම හිතන්නේ අනිත් මිගිය ශේෂ්ඨවලක් පවතිනවා ඇති කියලා මම හිතනවා. මේක අපි දකින අතුරු දෙයක් අපිත් එක්ක දීවරය සාකච්ඡා කරන කාරණයක්. මේ ඒත් එක්කම ආයි මේ හිතනවා අපේ දීවරයෝ ඇත්තටම මේ මිලිදියදී කියන්නේ රට අභ්‍යන්තරයෙන් මේ දීවර ඇමති කෙනෙක් මෙච්චර කාලයකට පහළ වෙලා නැල්ලු. එතකොට මිලිදිය දීවර කර්මාන්තයට ලැබෙන්නේ ඇත්තටම කුඩම්මාගේ සැලකිලි කියලා උන් තුල එහෙම ආකල්පයක් ගොඩ නැගිලා තියෙනවා. සමහර දීවර කර්මාන්ත පිළිබඳ පොත් කියනකොට ඇත්තටම මේ වගේ මිලිදිය කියන කාරණේ නැල්ලු ඒ පොත්වල. එතකොට එහෙම ක්‍රමයක් කිව්වා මේකේ තියෙන. ඒ කියන්නේ අනිත් අයගේ අවධානය මිලිදිය කර්මාන්තයට දක්වන සැලකිල්ල අඩු බවක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ එහෙම දක්වන සැලකිල්ල අඩු බවක් කියනවා. ඉතින් මෙන්න මේ කියන ගැටලු තමයි දීවර කර්මාන්තය තුළ දකින්න ලැබෙන්නේ. මම කැමතියි මහත්මයාට යොමු වෙන්න. මොනවද මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන ගැටලු? ඒ වගේම මොනවද ඔබතුමා පොදුවේ දකින්න මේ මිරිදිය දීවරයෙන් මුහුණ දෙන ගැටලු මොනවද? ඇත්තටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තාම අපි කලින් කතා කරා වගේ මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ මිරිදිය දීවර කර්මාන්තය කරන වැව් පද්ධතිය සහ ජලාශ හින්දා තමයි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ වියලි කලාපයක් දැසගෙන ඉන්නවා. තුළ බොන්න වතුර ටික එතකොට අනිත් පරිභෝජනය කරන වතුර ටික ඔක්කොම ධාරිතාගත කරලා ඒවා ඇලමාල් ගහරා යන ක්‍රමවේදේ නැත්තම් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කියන අවට මිනිස්සුන්ට ජීවිතේ රැකගන්න විදියක් නැහැ. ඉතින් මිරිදිය දීවර කර්මාන්තය ගත්තාම ඒක වෙනම පැතිකඩක් විදියට මිනිස්සු යපෙන දෙයක්. වෘත්තියක් විදියට යපෙන දෙයක්. ඒතකොට මේ වෘත්තිය විදියට මිනිස්සුන්ට යපෙන්නත් සමස්තයක් විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්නත් මේ වැව කියන සංකල්පය නැත්නම් මේ ජලාශ කියන සංකල්පය රැකගන්න මුලින්ම. ඉතින් දැන් මේ වර්තමාන කාලයේ වෙද්දී අපිට තේන දෙයක් තමයි මේ වැව් ප්‍රතිසංස්කරණය කියන එක, වැව නඩත්තු කරන කියන එක, ඇලවේලි නඩත්තු කරන කියන එක සම්පූර්ණයෙන්ම අක්‍රමවත් වෙනවා. මොකද 80% විතර අපේ ජලාශ ගත්තොත් එහෙම දැන් වතුර පරිභෝජන නොසුදුසු තත්ත්වයට පත් වෙනවා. දැන් ඉස්සර අපේ මිනිස්සු කෙලින්ම ගිහිල්ලා වතුර ටික බිව්වා. ගොවියා කෙලින්ම ඇලෙන් වතුර ටික බිව්වා. විඩාව නිවා ගන්න වතුර ටික මිනිස්සු එකෙන් පරිභෝජනය කරා. අද වෙද්දි ගොඩක් පැව් තියෙනවා. ඒ වතුර වලින් නා ගන්නවත් අතපය හොද ගන්නවා. ඒ තරම් අපවිත්‍ර වෙලා. ඒ තරම් ඒවා මේ ජරා ජීර්ණ වෙලා. ඉතින් මේ වැව රැකගත්තේ නැත්නම් අර මම කලින් කිව්වා වගේ ওই වෘත්තියයි ජීවනයයි දෙකම අයින් වෙන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම තමයි අපි තව කතා කරොත් එහෙම මේකේ ශාක ඒ කියන්නේ ගස් සල්වේනියා ජපන් ජබර කියන දේවල් එතකොට කම්බු පම් වර්ග ඒ වගේ කියන ශාක නැලුම් සමහර වෙලාවට ඒවයි මේ සම්පූර්ණම වැව් වහගෙන තියෙන්නේ. සමහර වැව් තියෙනවා මේ වැවත්ත පිට්ටනියත් කියලා හොයාගන්න බැරි තත්ත්වයකටපත් වෙච්ච වැව් අනන්ත අපිට දකින්න පුළුවන්. ඉතින් මේකට මේවා වැව තුළ බෝ වෙලා තියෙන්න නැත්නම් මේ වගේ අපිට වෙන්න වැවේ ධාරිතාවය අඩු වෙනවා. මඩ තැම්පත් වෙනවා. ඒකට වතුර ප්‍රමාණය අඩු වෙන්න ඔය තියෙන කර්මාන්තයයි අපේ දීවර කර්මාන්තයයි ජන ජීවිතයයි දෙකම නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම මුලින්ම මේ ලොකුම ව්‍යසනයක් විදිහට මේ ගැටලුවක් නෙමෙයි දක්වන මේක ව්‍යසනයක්. මේ දිස්ත්‍රික්කයේ ව්‍යසනයක් විදිහට දකිනවා මේ වැව් සහ මේ ජලාශ පද්ධති මේ වගේ අතහැරලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේවා නඩත්තු කටයුතු නිසියාකාරව වෙන්නේ නැති. නමුත් පොඩි සංවිධාන තියෙනවා, දීවර සමිති තියෙනවා, දීවරාකාර වර්ණනා දෙපාර්තමේන්තුව තියෙනවා, මහාලින් දෙපාර්තමේන්තුව තියෙනවා.
අධිකාරී මහාධිකාරිය තියෙනවා ඒ වගේ කියන සියලු දේවල් වලට මේ වැව යටත් වෙලා තියෙනවා. ඒකට හැබැයි මේ කියන දේවල් ඔක්කොම තියෙද්දී තමයි මේ වැව මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඒ හේතුව හින්දාම දීවරයාගේ මත්ස්‍ය සම්පත අඩු වෙලා තියෙනවා. ඒක මසුන්ට බෝ වෙන්න සුදුසු පරිසරයක් නෑ අර ජලය අපිට තුන. ඒකට අනිත් එක තමයි මේ මොනවද ගස් ආත්මික සහකාරී සහකනම්මනම් ලැබුණාම ඉන්න මත්ස්‍ය හරි අල්ල ගන්න විදිය නෑ. මොකද මේ දැල එලන්න ඕනේ. මේ දැල යටට මෙහෙම කෙලින් වහින්න ඕනේ. ඒක තමයි මාළුවේ පැටලෙන්නේ දැල. ඒක නැතිකොට මාළු අල්ල ගන්න බෑ. සමහර වැව් තියෙනවා දීවරෝ එහෙන් පිටින්ම දීවර කර්මාන්තෙන් අයින් වෙලාම දාලා පොරු ටික අයින් කළා දාපු වැව්. මොකද දැලක් වෙලා ගන්න බෑ අවුල් වෙන්නේ නැහැ මාළු. හැබැයි අපිට දැන් අලුතෙන් මේ මෑත කාලේ අපි දකිනවා ජලජීවි වගාව කියන. ඒ කියන්නේ අපි මත්ස්‍ය වගා කරලා අල්ල ගන්න ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි ඒවා තුල මේ මොනවද සමහර වෙලාවට මේකේ තියෙන මේ ක්‍රමවේදයන් විශේෂකාර ක්‍රියාත්මක නොවීම. ඒකට මේ නීති රීති අනුගමනක් හරියට ක්‍රියාත්මක නොවීම අර කිව්වා කලින් සඳහන් කරා වගේ. ඒවා තුල මේ වගා කරලා ගන්න තියෙන දේ තව අනිත් කට්ටිය අතරේ බෙදාගෙන යනවා. නැත්නම් මේ වගා කරපු කට්ටියට ඒ දේ ලබා ගන්න බැරි වීමක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ පිරිසිදුව තියෙන වැව්වල හරි මාළු ටික හරියට ක්‍රමවේදයකට යන්නේ නැහැ. මොකද අර දීවරයට යැපෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ වැවක් තියෙන ගම්මාන මැද්දට වට වෙලා. ඒතර මේකට අයිතිකාරයෝ ගොඩාක් අයිතිවාසිකම් තියෙනවා. ඒ වටේ ඉන්න කට්ටිය අයිතිවාසිකම් කියනවා, ගොවි සංවිධානයේ අයිතිවාසිකම් කියනවා, දිය සමිතියේ අයිතිවාසිකම් කියනවා. ඒකට ඒ සාම්ප්‍රදායිකව ඒකේ පාවිච්චි කරපු කට්ටිය අයිතිවාසිකම් කියනවා. ඉතින් ඒවා හින්දා මේ අර වගාවක් විදියට මත්ස්‍ය කර්මාන්තයක් වගා කරලා මත්ස්‍ය කර්මාන්තය ජීවත් වෙන පවුල් ඒ ඔක්කොම ජීවිකාව කරගත්ත කට්ටිය ලොකු බාධාවක් වෙලා තියෙනවා මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. නීති තියෙනකොට අනපනක් තියෙනකොට ආයතනක් තියෙනවා. ඉතින් මේවා හරියට ක්‍රියාත්මක නොවීම එක ගැටලුවක් විදියට මම තව දකිනවා. ඒ වගේම තමයි මේ අර කියන සමාජ තත්ත්වය අපේ දීවරයා තුළ විශේෂයෙන් ඒ අපේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන සංස්කෘතියත් එක්ක මේ මස්රුම් මැරීම කියන එක සතුන් මැරීම කියන එක පාපයක් විදියට දකින සංස්කෘතියක් සමාජවල අපේ තියෙනවා. ඒක සංස්කෘතියත් එක්ක වෙන බැඳීම. ඒකෝට ඒ මස්රුම් නල්ලන කෙනාව සමාජයේ වැඩි පිළිගැනීමකට එන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයාව ඒ සමාජයට ගන්න අකමැති. එයාලා වාසය කරන්න අකමැති. ඒක බරපතලම කාරණේ තමයි ඒ පවුල්වල දූ දරුවන් පාසල් වලට යද්දී වෘත්තිය මොකක්ද කියලා අහපුවම සමහර ප්‍රසිද්ධ පාසල් වලින් ඒ දීවර කර්මාන්තේ ක්‍රියා කරනවා නම් ඒ පවුල දීවර පවුලක් නම් ඒ අයව අර මේ ඉන්ටර්විව් වලදී එහෙම නැත්නම් ඒ ප්‍රමුඛතාව දීමේදී පස්සට යamak තියෙනවා. රූටීම. ඉතින් ඒවා වෙනස් වෙන්න ඕනේ මම හිතන්නේ අනිත් ඩිස්ට්‍රික්ට් වලින් සනාන් කරා. ඉතින් ඒ වගේම එයාලට ඉඩකඩම් වල අයිතිය. ඒකට වැව වටේ තියෙන ඒ රක්ෂිත ප්‍රදේශ කියලා නම් කරලා ඒ රක්ෂිත ප්‍රදේශ වලින් දීවර කර්මාන්ත කරන ඒ පවුල් සමාජයට අයින් කරන්න සූදානම් තියෙනවා. නැත්නම් ඒ තොටුපළවල් වලට තියෙන ඉඩවල් සීමා වෙලා තියෙනවා. ඒකට විශේෂයෙන් මහවැලි ගංගාවට එහෙම මත්ස්‍ය කර්මාන්තය කරේ මේ අතීයක නෙමෙයි මසුන් නැල්ලුවේ මේ අර අජිත් සර් කිව්වා වගේ ශිෂ්ටාචාර බිහි වුණේ ඒ තැන්වල මසුන් නැල්ලා. හැබැයි දැන් වෙද්දී ඒ මසුන් අල්ලනේ මත්ස්‍ය කර්මාන්තය කරපු පාරම්පරික පවුල් වලට ඒ සීමා වලට ඇතුල් වෙන්නවත් බැරි නීති විදියට ගෙනල්ලා ඒ දේවල් වලින් මේ මසුන් කර්මාන්තය කරන කට්ටියට ඇතුල් වෙන්න බෑ. හැබැයි මහා දේවජාව ආරම්භ ඒකට තව අක්කර 10 ගණන් වලින් මහා සමාගම් වලට දෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. හැබැයි මත්ස්‍ය අල්ලන මසුන් අල්ලන ජීවත් වෙලා වුණ කට්ටියට ඒක කරගන්න බැරි තත්ත්වයක් විදිහට මේ වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන කරුණු කිහිපයම තමයි අපේ විවිධ කර්මාන්තයේ විදිහට අපේ ජනතාව මුහුණ දෙන්නේ. ඒ වගේම අර මම කලින් කිව්වා අපි වැව් අපිරිසිදු වෙනවා, ජලය අපිරිසිදු වෙනවා, වැව් වල ශාක වර්ධනය වෙනවා. ඒවා තුල මේ දීවර කර්මාන්තය විතරක් නෙමෙයි. පැහැදිලිවම ඉස්සරහට කොළොන්නෝ දිස්ත්‍රික්කයේ ආයවට ඉන්න නියලි කලාපීය මිනිසුන්ට ජල හිඟය ලොකු ප්‍රශ්නයකට පොදුනවා. ඉතින් මේවා ඉස්සරහට තවත් අපි වෙලාවකට කතා කරමු. මේවට අපේ ආයතන මට්ටමින් කොහොමද කරන් තියෙන විශ්ලේෂණය.
දායකර හිතවතුනි ජනමණ්ඩප වැඩසටහන සම්බන්ධයි ඔබ අප සිටින්නේ විශේෂයෙන්ම ජනමණ්ඩප වැඩසටහන තුල අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ මිරිදිය දීවර කර්මාන්තය සම්බන්ධව. මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව සඳහන් කිරීමේදී අතිශයින්ම වැදගත් වන සංවිධාන ජාලයක් විදිහට ජාතික දීවර සහභාගීතා ව්‍යාපාරය අපිට නිතින්ම හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අද දවසේ ජාතික දීවර සහභාගීතා ව්‍යාපාරය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙක් අප මැදිරියට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් නැවතත් තවත් සාකච්ඡාවක් ආරම්භ කිරීමටයි අප සූදානම් වෙන්නේ. ඊළඟට මම කැමැති යොමු වෙන්නට පොළොන්නරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අජිත් රූපසිංහ මහතාට අතවශ්‍යම ඔබ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඔබට තියෙන යෝජනා මොනවද? ඒ වගේම මිරිදිය දීවරයන්ට රාජ්‍ය මගින් ලබා දිය යුතු යෝජනා ලබා දිය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට මෙතනදී සඳහන් කරන්න පුළුවන් යෝජනා මොනවද? ඔව්. අතරම අපි පසුගිය වටේ කතා කරේ ඔය ගැටලු පිළිබඳව දැන් මනෝජ් මහත්මයාත් ඇත්තටම මේ පොළොන්නරු දිස්ත්‍රික්කයට අදාළ වුණාට පොදු ගැටලු රාශියක් ඉස්මතු කළා. අපේ මොනවාගල සහෝදරියත් ඒ වගේ. මේ ගත්තා. එහෙම ගත්තාම ලක්ෂර මහත්තයා අපිට තේරෙනවා කුරුණෑගලත් ඒ වගේ. එතකොට අපිට තේරෙනව නේද? මිරිදිය දීවර කර්මාන්තයේ විශාල ගැටලු රාශියක බැඳිලා තියෙන කර්මාන්තයක් බව. ඒක පොළොන්නරුවද මොනරාගලද මේ කුරුණෑගලද තව තැනක්ද ඔබගේ හම්බන්තොටද එහෙම මේ ભેදයක් නැතිව. ඉතින් ඒක නිසා පැහැදිලිවම අපි ජාතියක් විදිහට මේ දිහා බලනවා නම් හොඳයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. ඇත්තටම මම ඒක දකින්නේ මේ ශේෂ්ත්‍රයේ අපි වැඩ කරපු කාල සීමාව විශාල කාලයක්. එතකොට ඒ කාල සීමාව පුරාවටම අපි දැක්ක මේ ගැටලු මේ දැන් මනෝජ් මල්ලි කිව්වා වාගේ අර අංක එක තමයි සමාජීය ප්‍රශ්න. හරි. එතකොට ඊළඟට ඒ සමාජීය ප්‍රශ්නත් එක්ක එහෙනම් දැන් අපි මෙහෙම බලන්නකො. දැන් මේ දීවරයා මාළු අල්ලන අහිංසක මිනිසයා දීවරයා කියලා පැත්තක දානවා. පව් වැඩක් කරනවා කියලත් නිකන් අර ආකල්පමය අර ආගමික පසුබිමත් එක්ක ගොඩනැගිච්ච දෙයක්. ඒක කමන්නේ. හැබැයි ඒ වගේම ඒ ගමේ මේ වැවට උඩින් මහ විශාල කුකුල් ෆාම් දානවා. හරිද? ඒ කුකුල් ෆාම් එකේ ඉන්නේ මේ හරි අර එකත් ඒ වගේ දෙයක් නේ. ඊට වැඩි දෙයක් නේ නේද? එයා මාර ව්‍යවසායකයෙක්. හරි. එයා ව්‍යවසායකයෙක්. එයා මහත්තයෙක්. මොකද්ද කරන්නේ කුකුල් ෆාම්. එතකොට වැවේ මාළු අල්ලන්නේ. ඔව් ඒක පවක් ඒක නිකන් නොකල යුතු හැකියාවක්. එහා පැත්තේ ඌරු කොටු හදනවා. අපි කියන්නේ අරසාරිත්තේට යවුව ඕනේ. අපි ඒවා හෙලක් දකින්නව නෙවෙයි. හරිද? ඊට පස්සේ මේ එළුව හදනවා. හරිද? මාසට. හරිද? හරක් දක්කගෙන යනවා. එතකොට අපේ රටේ අමුතුම මේ අර ජන මනස තමයි මේ විකෘති වෙලා වාගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔතෙන්ද පිළියම් යොදන්න ඕනේ. මම කියන්නේ ඇත්තටම අංක එක මේ අපේ සහෝදරිය කිව්වා වගේ මේ ඇත්තටම අර ජල මූලාශ්‍රය ජල පෝෂක ප්‍රදේශයේ වැවේ වැවුතා ඔල්ල විනාශ වීම හරිද ජල පෝෂක ප්‍රදේශයේ විනාශ වීම වතුර මේ එල්ලංගා පද්ධතිය ලස්සනට තිබුණු එල්ලංගා පද්ධතිය චූටි ජලපහරකින් මේ ලක්ෂර මාත්‍ය චූටි ජලපහරකින් මේ එල්ලංගා පද්ධතියේ වැව් 10ක් 12ක් හැදිලා තියෙනවා. හරිද? ඒක පුදුම තාක්ෂණයක්. එතකොට දැන් මේ වගේ මේවා සංරක්ෂණය කරන්න ඕනේ. මනෝජ් මහත්තයා කිව්වා ඒවා ප්‍රතිසංස්කරණයට යොදන ඇත්තටම වැව් අතහැරලා දාලා තියෙනවා කියලා. දීවරය විතරක් නෙවෙයි සමහර විට ගොවියෙකුට ගිහිල්ලා නේද වතුර ටිකක් ගන්න බැරි තරම් වැව් තියෙනවා. අපරාධයක් මේක. හරිද? මේක අපරාධයක්. එතකොට මේ මම
මුලින්ම යෝජනා කරනවා මිරිදිය දීවර මේ කටයුතු මිරිදිය දීවර කර්මාන්තයක් දක්වා මේ වර්ධනය කරන්න රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. රාජ්‍ය මැදිහත් වීම තියෙනවා යම් තාක්. ඒ වගේ මේ වාගේ සංවිධාන මම හිතන්නේ මේ වාගේ සංවිධාන නැප්සෝ ජාලයෙන් කරන මෙහෙවර අතිමහත් මේ එතකොට ඊළඟට තමයි මිරිදිය දීවරයා හෝ කරදිය දීවරයා මම කියන්නේ කරදිය දීවරයාටත් එහෙමනේ නේද මේ අර ව්‍යවසායිකයෙක් විදිහට නගා සිටවන්නේ සමාජීය වශයෙන් එතෙන්ද මේ ඔසවා තබන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. එතකොට මොකද මේක කුඹුරෙන් බත එන්නා වාගෙම වැවෙන් මේ ප්‍රෝටීන් මිශ්‍ර මේ ආහාරය එන එක හොඳයිනේ නේද? එතකොට මේ විශේෂයෙන් මම යෝජනා කරන දීවර කර්මාන්තේ නගා සිටවන්න මෙන්න මේ වාගේ කීපයක් යෝජනා කීපයක් ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ අංග එක තමයි දීවර ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. තිරසර දීවර ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. ඒ හැදෙන තිරසර දීවර ප්‍රතිපත්තිය තුල මිරිදිය දීවර කර්මාන්තයේ පිළිබඳව කරුණු සාධනීය විදිහට කරුණු දක්වලා තියෙන්න ඕනේ. විග්‍රහ වෙලා තියෙන්න ඕනේ. ඒක ඉඩක් තියෙන්න ඕනේ. දැන් අපේ මේ සහෝදරිය කිව්වා වගේ මේ ඒවා ටිකක් කුඩම්මගේ සැලකිලි ලැබෙන බවක් කිව්වනේ. ඒක නැති වෙන්න ඕනේ. ඒ තිරසර දීවර ප්‍රතිපත්තිය තුල මිරිදිය දීවර කර්මාන්තයට ලොකු ඉඩක් තියෙන්න ඕනේ. ඊළඟට තමයි ඔය අපේ ප්‍රදේශයේ තියෙන ඒ වගේම ඔය නීති විරෝධී මෙතුමියක් කිව්වා මෙතන සාකච්ඡාවේදී මතුවුණා නීති විරෝධී දීවර කටයුතු මැඩපවත්තන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒවා අනිවාර්යයෙන් මේවට මැදිහත් වෙන්න ඕනේ ආයතන හැදෙන්න ඕනේ. එතකොට පොලිසියට ඒ බලතල යන්න ඕනේ කොහොම හරි ඒක මේ එකෝ මිනිසුන් දැනුවත් කරලා හරි මේ වැඩේ කරන්න ඕනේ. ඒ නීති විරෝධී දීවර කටයුතු මැඩ පැවැත්වෙන්න ඕනේ. ඊළඟට ඔය මේ ඇත්තටම දැන් මේක කර්මාන්තයක් විදිහට යනවා නම් අපි කැමති ඇත්තටම මේ අපේ පාරම්පරික මත්ස්‍ය විශේෂ ලක්ෂණ මාත්‍ය අපේ ලංකාවේ තියෙන මිරිදිය මත්ස්‍ය 93ක් මේ විශේෂ 93ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් 54ක්ම ලංකාවට ආවෙන්නයි. 93න් 54ක් ලංකාවට ආවෙන්නයි. එතකොට ලංකාවේ කියන්නේ කොහෙවත් ලෝකේ ආයේ නැහැ. ඉතින් මේ පුදුම සම්පතක් මේක. එතකොට ඒ වාගේ ඒ පැත්ත අපේ පාරම්පරික මත්ස්‍යයා ගැනත් බලමින් හැබැයි කර්මාන්තයක් ලෙස දියුණු කරනවා නම් අර ජල ජීවී වගාව. අර මෙතුමිය කිව්වා හයිබ්‍රිඩ් කියලා නේද? දෙමුහුම් කරන ලද මත්ස්‍ය පැටව බහාලීන්. දැන් කර්මාන්තයක් විදිහට නම් ඒක අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. හැබැයි අපේ රටේ පර්යේෂණ නැහැ. ඒ පර්යේෂණ කරන්න ඕනේ ඇත්තටම කාලීන ජලාශවලට එතකොට ගත්තාම මේ මහා වාරි මාර්ගවලට මේ පර්යේෂණ කරලා එතකොට ඒ අර අපේ පාරම්පරික මත්ස්‍ය විනාශ නොවන දෙමුහුම් වර්ග හඳුන්වා දුන්නාට කමක් නැහැ. හරි මේ යෝජනා කරන්නේ එහෙම. ඊළඟට විශේෂයෙන් මේ දැන් මේ මෙතන සාකච්ඡා වුණා ඇත්තටම ඒකාධිකාරිය සූරා කෑමකට ලක් වෙනවා. දීවරයා ඇත්තටම සූරා කෑමකට ලක් වෙනවා. අර අමාරුවෙන් අකමැත්තෙන් අර දේ කරලා සූරා කෑමකට ලක් වෙනවා. මෙන්න මේක නැවැත්ෙන්න වැඩපිළිවෙලක් කරන්නට ඕන. හරි. එතකොට මේ අනිත් අපේ සහෝදරවරුත් යෝජනා කරා. මම අර මුලින් කිව්වා මේ දැන් ඔය අපේ ඇත්තටම විශාල වැව් 12000 14000ක් අතර සංඛ්‍යාවක් තියෙනවා කියන්නේම පුදුම සම්පතක් නිසා. ඔව් මේක පරිදේශන කරන මිරිදිය ඉස්සම් වගාව වාගේ දේවල් පරිදේශන කරලා අපි ඇත්තටම සතුටු වෙනවා මේ ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරය හරහා අපි සම්බන්ධ වෙලා
අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්ථික විද්‍යාපති එම්.ඩී. කුලරත්න මැතිතුමාත් සමග පර්යේෂණයක් කරමින් පැවතියා මාළිය මහවැවේ මේ මිරිදිය ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමට. ඒකට විවිධ ගැටලු තියෙනවා. ඒ පර්යේෂණ ඉදිරියට යනවා. මම කියන්නේ මෙන්න මේ වගේ පර්යේෂණ කරන්න ඕනේ මේ මිරිදිය දීවර කර්මාන්තේ නගා සිටවන්න. ඊළඟට විශේෂයෙන්ම තමයි අර කාරණේ ගොවි දීවර සහයෝගිතාවේ වර්ධනය වෙන විදිහට ප්‍රතිපත්තිමේ තීරණ වලට රජය මැදිහත් වෙලා කටයුතු කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. ඊළඟට තමයි ලක්ෂර මහත්තයා මේ අපේ රටේ කතා මේක කර්මාන්තයක් විදිහට මිරිදිය දීවර ශේෂ්ත්‍රයේ ගන්න පුළුවන් එක තමයි විසිතුරු මත්ස්‍ය. හරි? විසිතුරු මත්ස්‍ය කර්මාන්තයක් විදිහට වෙනමම නගා සිටවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩොලර් උල්පතක් මේ විසිතුරු මත්ස්‍යෝ කියන්නේ අපරාධයක් මේ අපේ රටේ මේවා ඉදිරියට ගන්න නැති එක. ඉතින් මේක ඇත්තටම ඊට පස්සේ ඒක තුලින් සංචාරක ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපනයනය කරන්න පුළුවන්. අපනයනය දක්වාම ගෙනියන්න පුළුවන් විසිතුරු මත්ස්‍ය මේ කර්මාන්තේ. මේවා පරිශන කරලා මේවා ව්‍යාප්ත කරලා කරන්න අවශ්‍යයි. කියන එක තමයි මම යෝජනා කරන්නේ. මේ අනික තමයි අවසානම නැවත කියනවා දීවරයෙක් නෙවෙයි ව්‍යවසායිකයෙක් ලෙස ගොඩනගන්න ඕනේ. ඔබතුමාගේ යෝජනාව මම හිතන්නේ මිරිදිය දීවරයා දීවරයෙක්ම නෙවෙයි ව්‍යවසායිකයෙක් වෙන්න ඕන කියන යෝජනාවයි ඔබතුමාම කියලා කරන්නේ. ඔව්. ඊළඟට මම යොමු වෙනවා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රේමරත්න මහත්මිය. ඔබේ ප්‍රදේශයේ සංවර්ධනයට මේ මිරිදිය දීවර කර්මාන්තයට මොනවගේ යෝජනාද ඔබට කරන්න පුළුවන්? ඒ වගේම මිරිදිය දීවරයා පිළිගැනීමට ලක් කරන්න ඔබතුමියට මොකද රජයට කරන්න තියෙන යෝජනාව? ඇත්තටම වැවක් නැත්නම් ජලාශයක් කියන්නේ ඒ ප්‍රදේශයේ තියෙන සම්පතක්නේ. එතකොට ඒ සම්පතේ අර මෙතුමා කිව්වා වගේ අපි කවුරුත් දන්න කාරණයක් මේ ඒකේ ගොවියෝ සහ දීවරයෝ කියන කණ්ඩායම් දෙකම ඒකෙන් ප්‍රයෝජන ගන්න කණ්ඩායමක්. එතකොට දැන් අද මේ වෙද්දී ඇත්තටම දීවර කර්මාන්තයේ නියැලෙන තරුණ පිරිස සංඛ්‍යාව හරියටම අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දීවරයා නිසි ඇගීමකට ලක් නොවන එක. අනිත් එක තමයි එයා දීවරය කටයුතු කරන දීවරයන්ට සාධාරණ විදියට ඒවට මේ අල්ලන මාර්ගයකට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා මේ දීවර කටයුත්තෙන් තරුණ අය ගොඩක් ඉවත් වෙලා යනවා. දැන් මොණරාගල දිස්ත්‍රික්කය ගත්තම තනිකරම දීවර කර්මාන්තයම කරන අය විතරක් නෙමෙයි ඉන්නේ. ඇත්තටම ගොවි කෘෂි කර්මාන්තය හා දීවර කර්මාන්තය දෙකම කරන අය ඉන්නවා. පොඩි ප්‍රමාණයක් තමයි ඇත්තටම වැව ආශ්‍රිතව ඉන්න කණ්ඩායමක් විතරයි ඇත්තටම දීවර කර්මාන්තයේ පමණක් නිල්ලා ඉන්නේ. එතකොට අපිට මේ දීවරය ඇත්තටම මේ අර කිව්වා වගේ ගමේ ප්‍රෝටීන මේ ගමට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය සපිරෙන්නේ වැවෙන් නම් ජලාශයෙන් නම් ඇත්තටම මේක අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේක ආරක්ෂා කරගන්න නම් මේකේ පැවැත්මට නම් අපිට තරුණ අය මේකේ නියැලෙන්න ඕන දීවර කර්මාන්තේ. ඒ නිසා අපි රජයට අපි කියා සිටින්න ඕන මේ දීවරයන්ට නිසි ඇගීමකට ලක් විය යුතුයි. අනිත් එක දීවර අමාත්‍යාංශය හරහා අපි කලින් කිව්වනේ ආම්පන්න සහ දැල් වල මිල අධිකයි කියලා. එතකොට ඒක දැන් ගොඩක් ජලාශවල සිද්ධ වෙන්නේ මේ අර කියන මුදලාලිලා තමයි මේ ඇවිල්ලා දැල් ආම්පන්න අලෙවි කරන්නේ ඔරුවල මේ වැඩ කරන දීවරයන්ට. එතකොට ඒගොල්ලෝ ඒක ණයට තමයි ගන්නෙ. ඒ ණයට ගත්තා පස්සේ ණය අර මාළු අඩු මිලට හරි යාලා අලෙවි කරනවා අරගොල්ලන්ට. ඒ කියන්නේ ඔරුවෙන් එනකොටම ගන්නවා ඒ මාළු ටිකේ මේ මුදලාලිලා කණ්ඩායම. එතකොට මේ ඒගොල්ලන්ට ඒකේ ලාභයක් ලබන්න වෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ අර ඒවා නැති කරන්න නම් ඇත්තට මේක රාජ්‍ය මැදිහත් වෙලා කොහොමද මේ දීවරයින්ට මේකේ ප්‍රතිලාභ යන විදිහේ ක්‍රමයක් සැලසෙනවා නම් මම හිතනවා අපේ මේ තරුණ පරම්පරාවත් මේ තුල රැඳෙයි කියලා. ඉතින් ඒවා ඉවත් විය යුතුයි. අනිත් කාරණේ තමයි අර කිව්වා වගේ අර මෙතුමා කිව්වා වගේ තංගුස් දැල් භාවිතය නිසා
ගොඩක් වෙලාවට ඒක තහනම් දැල් භාවිතය මම දන්නවා ඒක මේ මිරිදිය විතර නෙමෙයි කරිදී දීවර කර්මාන්තයේ තියෙන ගැටලුවක්. මෙන්න මේ භාවිතා මේවා කරන අයට ඇත්තටම මේ දැඩි නීති රීති ගේනවා. මොකද එයාලා පොඩි මාළු ටික අල්ලගත්තට පස්සේ වැවේ මාළු නැති වෙලා යනවා ඇත්තටම. එතකොට කොහොමද මාළු අර දීවර ශේෂ්ත්‍රයේ ඉන්න අය ඒ තමන්ගේ වෘත්තිය කරගෙන යන්නේ. ඒ නිසා මේකට දැඩි පියවර ගත යුතුයි. අනිත් එක තමයි දැන් අර දැල්ලාම් පන්න මිල අධික නිසා පුළුවන් ද දීවර අමාත්‍යාංශය හරහා ඒ දැල්ලාම් පන්න දීවරට ලබා දීමේ වැඩපිළිවෙලක් රජයට අනුගමනය කරන්න. ඒ යෝජනාවත් මම හිතනවා ඒක එහෙම වෙනව නම් හොඳයි කියලා. අනිත් කාරණේ තමයි අතටම අර අභිජනන මධ්‍යස්ථාන මේ පිටල් තියෙන අතටම බැවේ ඉඳලා අපි කියන හඳපානාගල ජලාශය නම් උඩවලවෙන් තමයි ගේන්න ඕනේ මේ මාළු ගෙනලා දාන්නේ හඳපානාගල ජලාශයට. අපිට පුළුවන් ද පොඩි අභිජනන මධ්‍යස්ථාන ඒ වැව ආශ්‍රිතව නිර්මාණය කරලා ඒ පිළිබඳ තාක්ෂණික දැනුම දීවරයන්ට ලබා දීලා මේ ඒක සුදුසු විදියට ඒ වගේ පොඩි අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කරන්න පුළුවන්ද කියන කාරණේ. එහෙම වෙනව නම් මම හිතනවා මේ අර ප්‍රශ්න වලට ගොඩක් අපිට උත්තර හොයන්න පහසු ක්‍රමයක් වෙනවා කියලා අවශ්‍ය ප්‍රමාණය බැව් වලට මාළු තැන්පත් කරන්න. ඒක එකක්. අනිත් එක තමයි අර කිව්වා වගේ දීවර ප්‍රතිපත්තියක්. තිරසර දීවර ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි දන්න පහුගිය කාලේ මිරිදිය දීවර කෙටුම්පතක් සකස් කිරීම සඳහා ඇත්තටම රට අභ්‍යන්තරයේ තියෙන ජලාශවලින් නිරතු දීවරයින්ගෙන් මේ කියන ප්‍රශ්න සම්බන්ධව යෝජනාවලියක් සකස් කරගත්තා. ඉතින් ඒක දීවර ප්‍රතිපත්තියට එකතු කරලා තියෙනවා මිරිදිය දීවර කෙටුම්පතක් ජාතික දීවර සහගත ව්‍යාපාරයේ. ඉතින් අපි විශ්වාස කරනවා ඇත්තටම මේ කෙටුම්පත අපට රජයට ලබා දීලා ඒ කෙටුම්පත ඒ සඳහන් කාරණා ඇතුළත් මිරිදිය හා කරිදිය දීවරීන්ට වඩා සුබදායි විදියට මේ දීවර ප්‍රතිපත්තියක් සකස් වෙයි කියලා. ඔව් මම හිතන්නේ ඔබතුමියගේ යෝජනාව පැහැදිලි වෙන්නේ නැති අපි ප්‍රේක්ෂකයන්ට ඊළඟට මම අවසාන වශයෙන් යොමු වෙන්න කැමති මනෝජ් මහත්මයා ඔබ වෙතට මොකද්ද ඔබතුමාගේ ප්‍රදේශයේ දීවර කර්මාන්තය සංවර්ධනය කරන්න ඔබතුමාට තියෙන යෝජනා ඒ වගේම මිරිදිය දීවර කර්මාන්තය පිළිගැනීමකට ලක් කරවන්න ඔබතුමාට මොනවද රජයට කරන්න තියෙන යෝජනා? ඔව් ලක්ෂර දැන් ගොඩක් මිරිදිය දීවර කර්මාන්තය හා බැඳී ගැටලු වලට ගොඩක් පිළිතුරු ආවා. අනිත් දිස්ත්‍රික්ක වලින් මොකද දිස්ත්‍රික්ක වෙනස් වුණත් මම හිතන්නේ මේ ගැටලු එකයි සහ ඒවට තියෙන පිළිතුරු එකයි. මම ඉතින් ඒව ගැන විශේෂයෙන් ගොඩක් සඳහන් කරන්නේ අපේ ජාතික දීවර සහයෝගිතාව එකතු වෙලා මිරිදිය සංවිධානයේ විදියට අපේ එක උදාහරණයක් දුන්නා මේ ළඟදී මේ පහුගිය කාලවකවානුවේ මේ මිරිදිය ශ්‍රේෂ්ඨයේ වැවක් සහ මිරිදිය දීවරය කොහොමද නගා සිටවන්නේ කියන එක අපි දැන් උදාහරණ එක්සැම්පල් එකක් දුන්නා. ඒ කිරිමැටි දමන ජලාශය මූලික කරගෙන. එතකොට අපි ඒක සම්පූර්ණයෙන්ම පිට්ටනියක් වගේ වැහිලා තිබ්බේ ජපන් ජපර ජලසායයෙන් සහ අනිකුත් සාකවලින්. අපේ වැව ජනතාවගේ පූර්ණ ශ්‍රමදායකත්වයේ ඇතුව අනිත් වේදන් ජාතික දීවර සහයෝගිතාව මැදිහත් වෙලා අපි ඒ වැවේ තියෙන සාක ඔක්කොම ගොඩට ගත්තා. ගොඩට අරගෙන අපි නිකන් විසිකරලා හිටියේ නෑ ඒක. ඒක අපි කොම්පෝස්ට් කරා. ඒක දුන්නා ගොවි ජනතාව අතරේ බෙදා හැරියා. එතකොට ගිවතුවගාව හරහා බෙදා හැරියා. ඒ විනාශකාරී සාකයන් ප්‍රයෝජනවත් සාකයක් විදිහට අපි පත් කරා. ඒකට ඒක දැන් දුයිතන අපිට අවශ්‍ය නයිට්‍රජන් බහුලව තියෙන සාකයක් තමයි ඒ ජපන් ජබර. එතකොට ඒ යූරියා කියන පොහොර එක කඩේ පෝලිම් වල ඉඳගෙන උද්ඝෝෂණ කර කර ගන්නවට වඩා මම හිතන්නේ ගොවි ජනතාවට මේ වැව් වාසිය තියෙන දේවල් වලින් පොඩ්ඩක් ඔය පෝලිම් අඩු කර ගන්න පුළුවන්. සම්පූර්ණ නෙමෙයි. පොඩි ප්‍රමාණයක් හරි අඩු කර ගන්න පුළුවන් වුණා. අපි උදාහරණයක් දුන්නා. ඒ වගේම මේකේ අපි එතන නිකන් හිටියේ නෑ. ඒ වැවට මත්ස්‍යයෙන් මුදා හැරලා එතන ක්‍රමවත් වැඩසටහනක් හදලා තියෙනවා ජල ජීවි වගා අධිකාරියත් එක්ක එකතු වෙලා කොහොමද මේ මත්ස්‍යයෙන් කළමනාකරණය කරලා ඒක අල්ලගන්නේ කොයි ප්‍රමාණයකට නීති රීති ක්‍රියාත්මක වෙන්න ඕනේ මොනවද දැල්ලාම් පන්නගෙන ඒකට මොන සයිස් එකේ මාළුද අපි ලොකු වුණාම අල්ලගන්නේ ඒකට ඒ දැලට අහු වෙන්නේ මාළු ප්‍රමාණය විතරයි සයිස් එක විතරයි එතකොට ඒකත් එක්ක ඒවා වාර්තාගත කරලා
වැවෙන් ගොඩට එන මාළු ප්‍රමාණය එයාලගේ රෙකෝඩ්ස් විදිහට තියාගෙන අධ්‍යයනයක් කරලා ඊට පස්සේ ඒ වැවට ආයෙ මුදා හරින්න ඕනේ මාළු පෙටව කොච්චරක් අවශ්‍යද කියන එක. ඒකට ඒ දීවර කළමනාකාරීත්වයක් එතන අපි ඇති කරන්න සම්පූර්ණ සහයෝගය දුන්නා. ඇති කරා. ඒ විතරකුත් නෙමෙයි අපි මත්ස්‍ය කොටුවක් එතනම හැදුවා. මත්ස්‍ය කොටුව කියන සංකල්පය. කියන්නේ ඇසිත්තෝ කියන මත්ස්‍යයන් ගෙනල්ලා ඒකට මේ මත්ස්‍ය කොටුව තුල වැව තුලම දාලා ඒ අයට කැම බීම දීලා ඇඟිල්ලෝ කියන තත්ත්වයට මත්ස්‍යයන් ලොකු කරලා ඒ වැවටම මුදා හරිනවා. මේක ලොකු මුදල් ඉතිරියක්. ඉතින් මසුන් ගෙනල්ලා වදා කරනවට වඩා බෝ කරනවට වඩා අපි ඒ සංකල්පය අරගෙන කියලා දුන්නා. දැන් මේ වෙද්දිත් ඔයාලට බලන්න පුළුවන් මේ කිරිමැලි දමන ජලාශයේ හොඳ උදාහරණයක් විදිහට පවතිනවා. ඉතින් ඒක අපේ මට්ටමින් අපි කරපු එක වැඩක්. අපිට ජාතික දීර්ඝ සාහිත්‍යවටත් මේ සීලු වැව් වලට මේක කරන්න බෑ. මොකද හැබැයි අපි යෝජනා කරනවා රජයක් විදිහට රජයට මේ පහසුකම් තියෙනවා. මේ හැකියාව තියෙනවා. උදාහරණයක් ගන්න. අරන් මේ වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්න. මොකද මේවා මෙහෙම තිබ්බොත් එහෙම අර මං කලින් කිව්වා වගේ ලොකු විනාශයක් තියෙනවා. ඉතින් ඒකින්ද කරන්න බැරි නෑ නේ. කරන්න පුළුවන්. දීවරයන්ගේ පිටවත් දොයියන්ගේ පිටවත් දාලා විතරක් ඉඳලා මදි. මොකද මේක හරි කර්මනාකාරීත්වයක් තියෙනවා. ඉතින් පළවෙනිම දේ තමයි මේ වැව් පෝෂක කියන දේවල් කලින් මීට අවුරුදු 10කට 12 වර ගානකට කලින් තිබ්බා වගේ පිරිසිදු අපිට ගිහිල්ලා වතුර උගුරක් බොන්න පුළුවන් තැනක් කරන්න. එතකොට නාන්න පුළුවන් තැනක් කරන්න. එතකොට මස්සුන්ට නිදාසේ හැදෙන්න ඒ අවශ්‍ය පෝෂක ඔක්සිජන් ප්‍රමාණවල එහෙම තියෙන වතුරක් බවට පත් කරන්න. ඉතින් එතකොට මේ කර්මාන්තයට ගොඩක් හිතකර දෙයක් පත් වෙයි. ඒ වගේම ගොවිතැනට. එතකොට ඊළඟ දෙයක් තමයි මම යෝජනා කරනවා මෙතුමන්ලා මෙතුමියලා කිව්වට වඩා මේ දීවරයා කියන නිර්දීය දීවරයා කියන කෙනා තුල මේ මනා කර්මනාකාරීත්වයක් ඇති කරන කුකුණු වැඩසටහන් වගේ දේවල් දෙන්න. යාළුවා සංවිධානය කරන්න. මේ හුදකලා වගේ ඉන්න කට්ටිය සංවිධානයකට කරන්න. ඒක රජයට කරන්න පුළුවන්. රජයේ ඒකට සම්පත් වෙන නිලධාරීන් ඉන්නවා. ඉතින් යාළුවා හරියට මේ වැඩේ කරනවා නම් මේ කර්මනාකාරීත්වය හදන්න නම් පුළුවන්. ඒක පසුබස්ම තාක්ෂණය කියලා දෙන්න. විවිධ මසුන් බෝ කරන විදිය කියලා දෙන්න. ඒකට යාළුවා තුල හැචරීස් සහ ඒ අභිජන්න මධ්‍යස්ථාන ඇති කරන්න. ඒ වයින් රැකියාව උත්පාදනය කරන්න. මේක හරිම ලේසි වැඩක්. හැබැයි මේකට අර යටිතල පහසුකම් වගේම ඒ නිලධාරීන්ගේ කැපකිරීමත් අවශ්‍ය වෙනවා. මේවා තුරට දේශපාලනය අත දාලා දේශපාලනය අර මෙහෙවන එක නතර කරන්න. මොකද පරාක්‍රම සමුද්‍රය වගේ වැව් ගත්තාම අපි කළමනාකරණය කරගෙන ආපුවම දීවරය එකතු වෙලා දේශපාලන හස්තවල ඉන්න අර හෙන්චයෝ කියනවා. ඒ හෙන්ච්මන්ලා එයාලා ඇවිල්ලා මාදල් දාලා ඒ වැව විනාශ කරනවා. අර දීවරය අවුරුද්දක් කන්න තියෙන මාළු එක දවසින් දෙකකින් අල්ල ගන්නවා. දේශපාලන අධිකාරියට පොලිසිය බයයි. ඒකට රාජ්‍ය නිලධාරීන් බය වෙලා තියෙනවා. ඉතින් ඒ තුල අර නීති ක්‍රියාත්මක වෙන්නේ නැතුව හරියට යන කළමනාකාරීත්ව වැඩසටහන අත්‍ය වෙලා තියෙනවා. ඒක. ඒකට ආය දෙයක් තියෙනවා. ඒකට මේ මිරිදී දීවර කර්මාන්තේ කරලා ඉවර වෙන දීවරයට තියෙන මොකද්ද රැකවරණය. රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමින් පැවතුණා. හැබැයි ඒක එහෙම නතර වුණා මම දන්න තරමේ. කිසිම දෙයක් නැහැ. වැවේ ගිල්ල මැරලා තියෙනවා දීවරය අපි දැනුවත් බොහෝ ප්‍රමාණයක් ඒ රැකියාව යෙදෙන අවස්ථාව. හැබැයි වන්දි නැහැ. රක්ෂණ අවරණ නැහැ. එතකොට ගොවි රක්ෂණයක් කියලා දෙයක් ක්‍රියාත්මක වෙනවා නමට හෝ. මම දන්නේ ප්‍රතිලාභ ලැබෙනවද කියලා හරියට. හැබැයි දීවරයද කියන එකට එහෙම නමටවත් නැතිතරම්. එතකොට දීවර ආම්පන්න දැන් අපිට ඔරුවක් අවශ්‍ය වෙලා තියෙනවා මේ මිලදී ගන්න අපේ ජාතික දීවර සාහිත්‍යයෙන් අපි දීවරයට අපි ලබා දෙන්න. හම්බන් හලාවතින් තමයි ඔරුව ගේන්න වෙලා තියෙන්නේ අපිට. මේ නෑ කොහෙවත්. ඕඩර් එක දීලා දැන් ජන ජීවක අධිකාරිය හරහා තාම අපිට ඔරුව ලැබුණ නැහැ මාසයක් විතර වෙනවා. ඒ කියන්නේ ඒක අපි ඉන්න ඕනේ. ඒකට මේ ආම්පන්න ගන්න පහසුකම් නැහැ. ඒකට ගම් මේ වැව්වල දීවරේ කොච්චර හිටියත් ඒ දීවරින්ට පහසුකම් අඩු වෙලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකම මේ දීවර ළමයින්ට අරගෙන සමාජයේ පිළිගැනීම හදන්න කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකද ඒක වෘත්තියක්. ඒ වෘත්තියට පිළිගැනීමක් තියෙන්න ඕනේ. එතකොට
විවිධාකාර වූ සමාජීය තත්ත්වයන් හින්දා ඒ දීවර රස්සාව අඩපණ වීගෙන යනවා. ඉතින් මේ දේවල් තමයි යෝජනා විදිහට මම පොළොන්නරුව දිස්ත්‍රික් විදිහට නම් කරන්නේ. අනිත් ඒවත් ඇතුළත් ඒකට. මේ අය කියපු ඒවත් ඒ කියන්නේ දිස්ත්‍රික් වලින් මතු කරපු දේවලුත් ඇතුළත්. ඒ වගේම මම විශේෂයෙන් ඔප්නම් වල පෙන්වුවේ අපිට තියෙන විවිධ තවත් වූ ප්‍රශ්න. මේ තප්පර කීපයක් දෙන්න. දැන් මේ මොහොත අපේ රටේ සුවිශේෂී අවස්ථාවක්. පසුගිය මේ දීපා සුලි ගුණාටුවත් එක්ක ගම් වතුර තත්ත්වයක් එක්ක මිරිදිය දීවර කර්මාන්තය විශාල වශයෙන් කාදනයට ලක් වුණා. ඒ කියන්නේ වැව්වල හිටපු මාළු ටික ඔක්කොම ගියා. විශේෂයෙන් මේ අර අභිජනනය කරලා දාපු මාළු දැන් මාළී මහවැව ගත්තාම අපි උදාහරණයක් විදිහට හක්වට්නාව මැදියාව ගත්තාම ලක්ෂ ගණනින් ගියා. එතකොට ඒවට ආරක්ෂිත ඒ වැව තුල ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කරන්න රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් හොඳයි. ඒ වගේම දීවරයෝ දැනුවත් කරොත් හොඳයි. දැන් ආරක්ෂිත දැලක් වගේ එහෙම ඒවා යොදාගෙන තිබ්බා. ඒවත් කඩාගෙන ගියා. ඒවා ශක්තිමත් දාන්න ඒවා මොකද අවිධිමත් විදියටයි දාලා තිබුණේ. ඒක නිසා මේ වෙලාවේ අර මේ සුවිශේෂී තත්ත්වයක් එක්ක ගම්වතු තත්ත්වයක් එක්ක මේ විනාශ වුණු දීවර කර්මාන්තේ නගා සිටුවන්න මේ කඩිනම්ව මේ සාධනීය වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා යෝජනා කරනවා. හොඳයි දයාබර හිතවතුනි, අද දවසේ ජනමණ්ඩප වැඩසටහනේ කාල වේලාව අවසන් වීගෙන යන්නේ. ඉතින් විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන ලද ප්‍රධාන මාතෘකාව විදිහට මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳ සාකච්ඡාව අතිසාර්ථකව අවසන් වුණු වග අපිට දැනුම් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජාතික දීවර සහගතා ව්‍යාපාරය වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ දීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ජාලයක්. ඉතින් ඒ සංවිධාන ජාලයේ මිරිදිය දීවර කර්මාන්තය නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් තමයි අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම ජනමණ්ඩප වැඩසටහනින් තවත් සුවිශේෂී වැඩසටහනක් සමගින් නැවතත් ඔබේ ආලින්දයට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන අද දවසේ අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.